Hello friends, AR family in USA. Welcome back to our channel. ඉතින් ඔගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ අද අපි යන්නේ strawberry picking වලට. ඉතින් දැන් USA වල spring season එක තමයි මේ start වෙලා තියෙන්නේ. ඉතින් මට මේ spring season එකේ මුලින්ම කරන්න ඕනේ කියලා හිතුණ දේ තමයි මේ strawberry picking යන එක. ස්ටෝබෙරි පිකිං වලට අපි අද ආවේ ගිල්ස් හිල් රෝඩ් ෆාම් එකට. Hello. Can we get yes, 3 baskets, please? One, two. Okay. That's it. No, I don't want. Okay. Thank you. So we have to pay here or? After you pick, Okay. fill them up as full as you can. Okay. The closer you go to the trees, the bigger the strawberries will get. All right. Okay. Thank you. යන් අපි ගිහිල්ලා බලමු කොහොමද ස්ටෝබෙරිස් කියලා. ඉතින් අපි අද ආවේ වීක් ඩේ එකක. ඒක නිසා ඉතින් එච්චර ක්‍රවුඩ් එකක් හිටියේ නෑ. ස්ටෝබෙරි සීසන් එක ස්ටාර්ට් කරලා තියෙන නිසා ඉතින් ගොඩක් කට්ටිය මේ ෆාම් එකට එනවා දැන්. දැන් ඉතින් ඉස්සරහට පොඩි අයගේ ස්ප්‍රින්ග් බ්‍රේක් එකත් එනවනේ. ඉතින් ඒක නිසා ගොඩක් පේරන්ට්ස්ලා පොඩි අයව අරගෙන මේ වගේ ස්ට්‍රෝබෙරි පිකිං, චෙරි පිකිං වගේ ඇක්ටිවිටීස් කරන්න යනවා. අපි දැන් බාස්කට් ටිකත් අරගෙන දැන් මේ ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එකේ ඇවිදින ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයගලන්ට මේ පේනා වගේ මේ මුළු යායටම තියෙන්නේ ස්ට්‍රෝබෙරි පැල. සාමාන්‍යයෙන් ස්ට්‍රෝබෙරි පැල හිටවන්නේ ඒගොල්ලෝ බිම් මට්ටමේ. ඉතින් දැන් අපේ පුතා ඉතින් ගෙඩියෙන් ගෙඩිය කඩාගෙන යනවා. හරිම ලස්සනයි, හරිම ආසයි. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරිස් මේ ඔක්කොම ස්ට්‍රෝබෙරිස් තමයි තියෙන්නේ. අපි මේ තෝරගත්ත බාස්කට් එක $10 තමයි උනේ. ඉතින් මම බබාලා දෙන්නට විතරක් බාස්කට් දෙකක් අරන් දුන්නා. ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලෝ මේ ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එකට ඇතුල් වෙනවා නම් ඔයගලන්ට එන්ට්‍රන්ස් ෆීස් ඒ වගේම පාකින් වලටත් ඔයගොල්ලෝ කිසිම ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් මේ මුළු ස්ට්‍රෝබෙරි යායෙන්ම ඔයගලන්ට ඇති තරම් ස්ට්‍රෝබෙරි කාලා ඇති තරම් මේ බාස්කට් එක පුරවගෙන ස්ට්‍රෝබෙරිස් අරගෙන යන්න පුළුවන්. ඔයගලන්ට ස්ට්‍රෝබෙරි කඩාගෙන යන්න ලිමිට් එකක් නැහැ. ඔයගලන්ට පුළුවන් තරම් මේ බාස්කට් එකට පුරව ගන්න පුළුවන්. මීට කලින් අපි ස්ට්‍රෝබෙරි කාලා තිබ්බට මෙහෙම ස්ට්‍රෝබෙරි ගස් වලින් කඩලා කාලා තිබ්බේ නෑනේ. ඉතින් මේක අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඇත්තටම කියනවා නම් එදා දවස හරිම ලස්සනයි. ඔය පේනවනේ ඉතින් අපේ මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා ඉතින් බබාලටත් හරි ආසයි. ඉතින් USA වලට ආවට පස්සේ මම හරිම ආසාවෙන් හිටියේ බබාලා එක්ක මේ වගේ ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එකකට යන්න. මොකද මීට කලින් අපි හිටියේ කුවේට් වලනේ. ඉතින් කුවේට් වල මේ වගේ ඇක්ටිවිටීස් නැහැ. ඒ ඉතින් හරිම රස්නේ රටක්නේ. ඉතින් මමත් පොඩි අයෙක් එකතු වෙලා මම ඕන තරම් ස්ට්‍රෝබෙරි කහලා ඕන තරම් ස්ට්‍රෝබෙරි කඩාගෙන පොඩි දෙන්නගේ බාස්කට් දෙකට දාගෙන ගෙදර අරන් ආවා. අපි ඉතින් ඒ ස්ට්‍රෝබෙරි කඩා ගන්නකොට ඒ ස්ට්‍රෝබෙරි ගසට කිසිම හානියක් නොවන විදියට ස්ට්‍රෝබෙරි ටික කඩාගත්තා. අපි කඩෙන් ගන්න ස්ට්‍රෝබෙරි වලට වඩා මේ ස්ට්‍රෝබෙරි මාරම ෆ්‍රෙෂ්, ඒ වගේම හෙන ලොකුයි. ඒ වගේම හරිම රසයි. ඔයගොල්ලෝ මේ පේනවා ඇති වටපිටාව. මෙන්න මෙහෙම තමයි ඒගොල්ලෝ ස්ට්‍රෝබෙරි පැල එක දිගට දාලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට කැමති ස්ට්‍රෝබෙරි පැලයකින් ස්ට්‍රෝබෙරි ගෙඩියක් ඉතින් කඩා ගන්න. අපි කහලා බලමුද කොහොමද කියලා රස. පැණි රසයි. ඇත්තටම කියන්න ඕනේ මේ හරිම රසයි. හරිම ෆ්‍රෙෂ් අර එකපාර ගහෙන් කඩලා කනකොට හරිම රසයි. මේ එක දිගට තියෙන ස්ට්‍රෝබෙරි පැල ඔයගලන්ට පේනවනේ. මේවා නම් ඉදිලා නැහැ. මේ ඉන්නේ පුතාගේ යාළුවයි රොඩාල්ෆ්. Let me see your basket. Show me your basket. You pick strawberries? Wow. Come on, let's go. We pick more.
අපි හිතින් ගොඩාක් ආසාවෙන් ස්ට්‍රෝබෙරි කඩාගෙන ඒ වගේම මං හිතන්නේ අපි ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එකේ ගොඩක් වෙලා කාලය ගත කරා. ඉතින් මේ විදිහට අපිම ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එකකට ගිහිල්ලා අපිට කැමති ස්ට්‍රෝබෙරි ගෙඩියක් කඩාගෙන අපේ බාස්කට් එකට දාගන්නකොට ඒක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම ඔයාලත් USA වල ඉන්න අය නම් ඔයාලටත් බබාලා එහෙම ඉන්නවනම් ඔයාලටත් පුළුවන් මේ වගේ ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එකකට බබාලා එක්කගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට බාස්කට් එකක් අරන් දීලා ඒගොල්ලන්ගේ අතින්ම ස්ට්‍රෝබෙරි කඩාගෙන බාස්කට් එකට දාගන්න පුළුවන්. බබාලා විතරක් නෙමෙයි ලොකු අයටත් පුළුවන් ගිහිල්ලා මේ ෆීල්ඩ් වල එන්ජොයි වෙන්න. Mom, look at this. Is this good? Yeah. Mom, here. This one good? ඉතින් පේනවනේ පොඩි අය හරි ආසාවෙන් ඉතින් ස්ට්‍රෝබෙරි පික් කරනවා. Ew, there's an animal in it. Look. Mom, is this one good? But look at these. Look how much they are. Then how do I come? මොකද මේක අපේ ෆස්ට් ස්ට්‍රෝබෙරි පිකින් එක්ස්පීරියන්ස් එක. පිට තියෙන්නේ ඉතින් මේ ස්ට්‍රෝබෙරි ෆීල්ඩ් එකෙන් ස්ට්‍රෝබෙරිස් පික් කරගෙන දිගටම එක්ස්ප්ලෝර් කරගෙන යන්න. ඔයගලන්ට පේනවා ඇති හැම ගහකම වගේ ස්ට්‍රෝබෙරි පිරීලා රතුම රතු පාටයි. ඉතින් හරිම ෆ්‍රෙෂ්. අපි බාස්කට් දෙකක් ගත්තේ මොකද මේ බාස්කට් දෙකට ඉතින් අපිට පුළුවන් තරම් ස්ට්‍රෝබෙරිස් පුරව ගන්න පුළුවන් නේ. නිකන් වැඩිපුර ගෙනල්ලා වැඩකුත් නැහැ. ඉතින් අපි 4 දෙනාට ওই බාස්කට් දෙක හොඳටම වැඩි. ඉතින් ඒක නිසා තමයි අපි බාස්කට් දෙකක් ගත්තේ. Look at this strawberry. This one? Yeah. Should I take? Yeah. Already full? Mom, what about that? Mom, Wow. එදා දවස අපේ බබාලා දෙන්න හරිම ආසාවෙන් කාලය ගත කරා. හොඳට ස්ට්‍රෝබෙරි කඩාගෙන, ඇති වෙන්න ස්ට්‍රෝබෙරි කාලා, ඇති වෙන්න බාස්කට් එක පුරවගෙන ආවා. get this? Huh? Mom, I got a stick in here. Is this good? I got stick in here. I want to try. ඉතින් අවුරුද්දට එකපාරක් වගේ තමයි අපිට මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. මොකද ඒ සීසන් එක තියෙන කාලෙට විතරයි ඒගොල්ලෝ මේ ෆාම් එකේ මේ ස්ට්‍රෝබෙරි යාඩ් එක ඕපන් කරන්නේ. හරිම ලොකුයි ඇති තරම් ස්ට්‍රෝබෙරි කඩාගෙන ඉතින් බාස්කට් එක පුරවගෙන ඔයගලන්ට ගෙදර අරන් යන්න තමයි තියෙන්නේ. ඒ ස්ට්‍රෝබෙරි ගෙඩිය නම් දැක්ක ගමන් ආස හිතුණා. රතුම රතු පාටයි ලොකුයි. ඒ වගේම කියන්න ඕනේ පැණිම පැරි රසයි. ෆස්ට් ටයිම් ඒ වගේ පැණිම පැණි රස ස්ට්‍රෝබෙරි ගෙඩියක් මට හම්බුනේ. හරිම රසයි ඒ ගෙඩිය. Asian one. Fresh one. තාම අපේ බාස්කට් එක ෆුල් වෙලා නැහැ. අපිට තව ස්ට්‍රෝබෙරි කඩා ගන්න පුළුවන්. යමුකෝ පස්සට ගිහිල්ලා බලමුකෝ තව ස්ට්‍රෝබෙරි. Another fresh one. Hey. Look at this one.
We have full basket. It's closed. Big strawberries. ඒ වගේම ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි අතර නරක් වෙච්ච ස්ට්‍රෝබෙරිත් එහෙම්මෙන් තියෙනවා. ඉතින් අපිට ඒවා තෝරලා බේරලා ඉතින් අපිට කැමති ගෙඩියක් මෙතනින් තෝරගන්න පුළුවන් නේ. ඒක නිසා ඉතින් හොඳ ඒවා ටික විතරක් අරගන්නත් පුළුවන්. මෙන්න මේ ඉන්නේ මෙයා තමයි මේ ස්ට්‍රෝබෙරි වත්තේ අලුත්ම අයිතිකාරයා. වත්ත වටේම ඇවිදිනවා ස්ට්‍රෝබෙරි හොය හොය. පේනවනේ. හැම තැනම ගිහිල්ලා ඉතින් ස්ට්‍රෝබෙරි ගෙඩි හොයනවා. එයාගේ ෆේවරිට් ෆෘට් එකක් තමයි ස්ට්‍රෝබෙරි කියන්නේ. සාමාන්‍යයෙන් ගෙදරට ස්ට්‍රෝබෙරි ගෙනාම එයාට වෙනම බෝල් එකක සුගර් දාලා දෙන්න ඕනේ. එයා ඒ සුගර්ත් එක්ක ඩිප් කරලා තමයි ස්ට්‍රෝබෙරි එක කන්නේ. But there's still strawberries, girl. Ooh, I almost ran away with that. I know, right? I'm trying to like squeeze it. That's what you want. Look. Wow, that's so nice. And did you know that everything in Texas is quiet? I can't stop. දැන් නම් ගොඩාක් දුරට අපේ බාස්කට් ටික ෆුල් වෙලා තියෙන්නේ. ගොඩක් දුරට නෙමෙයි. හොඳටම ෆුල් වෙලා තියෙන්නේ. ඒත් ඉතින් පොඩි අය අතාරින්නේ නැහැ. තවත් ඒක ෆුල් කරනවා. I think enough, girls. දැන් අපි ස්ට්‍රෝබෙරිස් කඩලා ඉවරයි. පේනවනේ බාස්කට් එකට තව දාගන්නත් බෑ. පුතාගේ රොඩෝල්ෆ්ත් මගේ හෑන්ඩ් බෑග් එක ඇතුළට රිංග ගත්තා. මොකද එයාට ස්ට්‍රෝබෙරි බාස්කට් එක උස්ස ගන්න බෑ කියලා ඒක මට දුන්න අරගෙන එන්න කියලා. Come. ඉතින් පේනවනේ ඔයගොල්ලෝ ඩොලර් 10ක් ගෙවලා මේ බාස්කට් එකක් ගත්තට පාඩු නෑ. මොකද ඔයගලන්ට බාස්කට් එක ෆුල් වෙනකම්ම ස්ට්‍රෝබෙරි කඩාගෙන දාගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ලිමිට් එකක් නෑ. ඔයගලන්ට කොච්චර ඔයගලන්ගේ බාස්කට් එක පුරව ගන්න පුළුවන්ද? ඒ තරමට ඔයගලන්ට ස්ට්‍රෝබෙරි කඩලා ඒ බාස්කට් එකට දාගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ පේ කරන්න තමයි. පේ කරලා ස්ට්‍රෝබෙරි ටික අරන් යන්න. So we have 2. Cash or cards? Cash. Got it. 20. You gave already? Yeah. I didn't know Rudolph was out there. That is a great basket of strawberries. You did fantastic. Okay. Thank you. Thank you. Hold on to that one. Good. Okay. Thank you. Oh, Mom. See, I had one for. Daddy will take. Give me that. Give me. Let's go. It's okay. එක ගෙඩියක් වැටුණා. ඒකත් අතෑරියේ නෑ පුතා. කොහොම හරි අරගෙන ආවේ. You can wash it right off. Thank you. Have a good night. Bye-bye. Reading more strawberries. ඉතින් ස්ට්‍රෝබෙරි පිකින් ගිහිල්ලා අද අපේ දවස මෙන්න මෙහෙමයි ගෙවුනේ. ඉතින් ඔයගොල්ලොත් ස්ට්‍රෝබෙරි පිකින් ගියාද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරලා like කරලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෙක් share කරන්නත් අමතක කරන්න එපා.